ඉතින් අද ඔයාලට ගෙනාලා තියෙනවා CS අප් කරන ට්‍රික්ස් 5ක්. ට්‍රික්ස් කියන්නේ ක්‍රම 5ක්. හරි. මොකක් හරි. ඉතින් වැඩි කතා නැතුව ඉතින් මම ඔයාලට කියන්න එක දෙයක් තියෙනවා. මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න බැලුවොත් අපිට ලේසියෙන්ම මේ තියෙන CS රෑන්ක් එක බූය ගන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට. ඉතින් මම නම්බර් 1 තමයි ඉතින් අපි පුළුවන් තරම් කටානේ අරන් ගිහිල්ලා බලන් පළවෙනි මැච් එක වින් කරන්න ඕන. මොකද කොයින් ටික ඉතුරු ගත්තාම අපිට ඊළඟට හම්බෙන වෙපන් එක ලොකු වෙපන් එකක් එහා පැත්තට හම්බෙනට වඩා අපිට ලොකු වෙපන් එකක් හම්බෙනවා. ඉතින් ඒකේ වාසිය ගන්න හින්දා අපි කටානේ අරන් ගිහිල්ලා බලන් පුළුවන් තරම් පළවෙනි මැච් එක වින් කරන්න ඕන බං. ඉතින් ඒකෙන් කියන්නේ බං අපි පුළුවන් තරම් පළවෙනි මැච් එක කටානෙන් වින් කරන්න ඕන. ඉතින් බං මොකද්ද දෙවනි ට්‍රික් එක තමයි බං අපේ උන්ගේ නැත්තේ මොකද්ද හෙල්ප් අප් ඒ කියන්නේ බං අපේ එකෙක් බලන්නේ තනියම ගිහිල්ලා ගහන්න එකෙක්වත් හීල් කරන්නේ. හැබැයි ඉතින් ඒක මහා වැරද්දක් ලොකුම වැරද්දක්. ඉතින් බං පුළුවන් තරම් බං අපේ පැත්තේ උන්ට හෙල්ප් එදියන් අපේ උන්ට හෙල්ප් එක මොකද අපි නොක් වුණොත් බං අපේ උන් ගහනවා. එහෙම ඉඩ තියෙනවා. ඒ හින්දා පුළුවන් තරම් බං අපේ පැත්තේ ෆ්‍රෙන්ඩ්ස්ලට හෙල්ප් එදියන්. ඉතින් වැඩි කතා නැතුව අපි යන් එහෙනම් තුන්වෙනි ට්‍රික් එකට. හරි බං ඉතින් මොකද්ද තුන්වෙනි ට්‍රික් එක? ඉතින් තුන්වෙනි ට්‍රික් එක බලන්න මේක තමයි බං සුපිරි. ඉතින් පැනලා ගිහින් ගහපන්. එනිමියන්ට පේන්නේ නැතුව හැංගිලා ගිල්ලා පේන්නේ නැතුව ගහපන් බං. ඉතින් ඒක තමයි වටින්නේ. ඉතින් පුළුවන් තරම් එනිමියට ඩැමේජ් එකක් දාලා දීපන් අපේ පැත්තේ උන්ට ලේසි වෙන්න. ඉතින් ඒක තමයි තුන්වෙනි එක. අපි යන් හතරවෙනි ට්‍රික් එකට. මොකද්ද හතරවෙනි ක්‍රමය? ඉතින් ඔයාලට පුළුවන් තරම් මෙන්න මෙහෙම පැනගෙන ගිහිල්ලා හරි කොහොම හරි මොන කෙන්ගිලි ගාලා හරි මෙන්න මෙහෙම අපේ ප්ලේයර්ස්ලාට يعني අපේ ෆ්‍රෙන්ඩ්ස්ලාට බං පුළුවන් තරම් සප් එක දියන්. ඒ කියන්නේ ඩැමේජ් කරලා හරි සප් එක දියන් බං. දැන් මෙතන බලන්න අපි දෙන සප් එක වගේ. ඉතින් අපිට සප් එක දුන්නේ නැහැ බලන්න මෙතන ටග් ගාලා ලේසි වෙනවා. ඉතින් මෙතන කිලකුත් පැන්නා කියන්නේ ඒ වගේ උදව්වක් දුන්නේ නැහැ. දැක්කනේ අපි දැන් ඩැමේජ් කරමින්ද අපිට ඒක දාලා දෙන්න. ඉතින් ඒ වගේ අපිට මැච් එක ගොඩ දාන්න ඕන නම් මෙන්න ඩැමේජ් දාලා දෙන්න ඕන අපේ ටීම් එකට. ඉතින් වැඩි කතාවක් අපි යන් පස්වෙනි ට්‍රික් එකට. ඔයගොල්ලෝනේ පස්වෙනි ට්‍රික් එක තමයි බං ඔයාලා තියෙන පුළුවන් තරම් IQ level එක කියන්නේ බං පුළුවන් තරම් මොලේ පාවිච්චි කරලා මේ ගේම් එක ගන්න. ඉතින් මේ මැච් එකක් ගාති බං පුළුවන් තරම් IQ එක උඹේ තියෙන මොලෙන්ම පුළුවන් තරම් ගහන්න බං මැච් එක. එතකොට ඉතින් ඔය ඇදගෙන යන්න බැරි අමාරු මැච් එකක් වුණත් බං ටග් ගාලා ලේසියෙම ගොඩ දාගත්ත හැකි. ඉතින් එනිමේක් වුණත් බං මේ කම්පියුසන වදිද්දී එක පැත්තකින් තව එකක් තමයි එකපාර ග්‍රැනේඩ් එකක් වැටෙද්දි බං කම්පියුසන එක හිතන්න දෙයක් නෙමෙයි. එනිමේට් උනත් කරගන්න දෙයක් නැහැ. පුළුවන් තරම් IQ level දාන්. ඒ වගේම උඹලා නොක් කරන බං කිල් එක මේ නොක් කරන එක ටග් ගාලා කිල් කරාම මොකද නැත්තම් උන්ගේ පැත්තේ උන් හීල් කරනවා. ඉතින් මේ වගේ IQ level එක දැම්මොත් බං ලේසියෙන් මැච් එක බූය ගන්න පුළුවන්. අමාරු මැච් එකක් වුණත් බං බූය ගන්න පුළුවන්. ඒක ඇත්තටම ඇත්ත. මොකද මම දන්න දේ තමයි ඒක කිව්වේ. ඉතින් ගොල්ලනේ අදට ගිහිල්ලා ඉවරයි. බයි සෙට් වෙනවා. නිකන් දින සබ්ස්ක්‍රයිබ් බටන් එක දාලා යන්න බං. අපි ටග් ගාලා වන් කියන්.